අයිබෝන් අදන විශේෂ ඉල්ලීමක් තිබුණා මේ නත්තල සම්බන්ධයෙන් පොඩි ප්‍රකාශයක් දෙන්න කියලා. මම බෞද්ධයෙක්. බොහොම පැහැදිලිව සිංහලයෙක්. බෞද්ධ දර්ශනය රකින්න ගොඩක් උත්සාහ කරනවා. ඒ බෞද්ධ දර්ශනය ලෝකෙට අවශ්‍ය නිසා. මගෙන් යමෙක් ඇහුවොත් ඔබ දෙවියන් වහන්සේ විශ්වාස කරනවද කියන කාරණාව මම බොහොම පැහැදිලිව කියන ඔව් කියලා. ඒකට හේතුව තමයි මේ ලෝකේ සමහර තැන්වල ඉන්න දෙවියන් වහන්සේ මුණ ගැහෙන්න පුළුවන් දෙවියන් වහන්සේ සමග ජීවමානව කතා කරන්න පුළුවන් මිනිස්සු. ඒ කට්ටිය ප්‍රකට වෙන්නේ නැහැ. එළියට එන්නේ නැහැ. කතා ඒක තමයි ඇත්ත කතාව. ඒ වගේම අපි දන්නවා සාන්තුවරු සම්බන්ධයෙන්. සාන්තුවරුන් දෙවියන් වහන්සේ මුණ ගැහුණා කියන කාරණා සම්බන්ධයෙන් රහසක් නැහැ. ඒක හැමෝම පිළිගන්න කතාවක්. ඒතකොට මේ රටේ මේ ලෝකයේ හිටපු සාන්තුවරු සේම නූතනයේ ලංකා රාජ්‍යයේ දෙවියන් වහන්සේව සර්වබල දෙවියන් වහන්සේව මුණ ගැහෙන මිනිස්සු කතා බහ කරන මිනිස්සු ඉන්නවා. අපි ඒක ඔහොම පැත්තකින් තියමු. දෙවෙනි කාරණා ඒ නිසා මම බොහොම පැහැදිලිවම දෙවියන් වහන්සේව විශ්වාස කරනවා. හැබැයි දෙවියන් වහන්සේ විශ්වාස කරනවා කියන කාරණාවේදී මම කියන්නේ මගේ 60 දකින්න කල මම සාමාන්‍ය කිසි කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම මම ඉල්ලීමක් කරනවා මේ එන එළඹෙන ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය සමග මේ දවසේදී බොහොම ගෞරවණීය ඉල්ලීමක් කරනවා. ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ හරියට හොයන්න. ක්‍රිස්තුස් වහන්සේ කියලා කියන්නේ ලෝකෙට සාමය උදා කරපු ලෝකෙට නව මාර්ගයක් දුන්න ලෝකෙට ත්‍රස්ත දේශපාලනය නැති කරන්න ත්‍රස්ත පූජකයන් නැති කරන්න නායකත්වය දුන් ආගමික සහ දේශපාලන නායකයෙක් කියන තමයි මගේ මතය. එතුමා කොයි විදිහට කවුරු අර්ථකථනය කරා. එතුමා බොහොම හොඳ මිනිස්සෙක්. ඒ වගේම ඇතමෙක් ඒ දෙවියන් වහන්සේ වශයෙන් අර්ථකථනය කරා. ඇතමෙක් දෙවියන් වහන්සේ පුත්‍රය වශයෙන් අර්ථකථනය කරා. කොහොමවත් කමන්නේ ඒ ජේසුතුමා. එතුමාට අපි ගරු කරනවා. කිසි ගැටලුවක් නැහැ. ආගමික සෑම නායකයෙකුටම ගරු කරනවා. හේතුව ආගමික නායකයෙක් පසුපස තියෙන වපසරිය හරි දුක්ඛිතයි. කවුරුත් කාටවත්ම සාධාරණයක් වෙලා නැහැ. ජීවිත සිටිද්දී නිന്ദා අපහාස චෝදනා ගැනීම මරණයට පස්සෙත් නිന്ദා අපහාස චෝදනා ගැනීම. මොකද නමුත් ඔවුන් බොහොම පරාර්ථකාමී ලෝකෙට වැඩ කරලා තිනවා. ඒ වගේම ඔවුන් වැරදි නැතුව වැරදි වලට නිന്ദා විඳින කොටසක්. ඒ නිසා එතුමා වහන්සේලාට කවදාවත් කවුරුන් හෝ ඒවා භාග්‍යතුන් වහන්සේට ජේසුතුමාට නබී නායකතුමා කියලා මේ කියන කිසිදු කෙනෙකුට අපි නිന്ദා නොකළ යුතුයි. ඔවුන් විඳි දුක, ඔවුන් විඳි වේදනාව සාමාන්‍ය මනුස්ස තලයේ කිසි කෙනෙකුට දරන්න පුළුවන් වේදනාවල් නෙමෙයි කියන කාරණා පැහැදිලිව මතක තියාගන්න කොයි කවුරුණත්. ඒ එක්කම ජේසුතුමාගේ දර්ශනය අපිට ඉගන්වපු එක දෙයක් තිබුණා. ඒ තමයි සත්‍ය දකින ස්වභාවයක්. ඒ කියන්නේ යමක් තේරුම් බේරුම් කරගන්න හැකියාවක් ජේසුතුමාට තිබුණා. ඒක හොඳම තමයි මරියම් මග්දලේනාගේ කතා පුවත. මම කියන්නේ ඒක මම විකෘති කරනවා නෙමෙයි සමා වෙනවා මම එහෙම කරනවා. මම හිතනවා ඇය එදා වෛශ්‍යාවක් වශයෙන් අර්ථකථනය කළ මොහොතේ ඇය වරදේ බැඳමින් සිටියා කියලා ජේසුතුමා ඒ ප්‍රශ්නේ නෑ ඇය නිවැරදි කියලා කියන්නේ ජේසුතුමා දුන් ප්‍රකාශය තමයි ඔව් ඇය වැරදි බැඳමින් සිටින අනිත් කෙනා කොයි. එහෙනම් එතෙන්දී අර්ථකථනය වෙනවා ඇය වැරදි බැඳමින් නෙමෙයි සිටියේ අර කාමුක ලෝලින් කාමලෝලී ඒ සත්තුවගේ හැසිරෙච්ච මිනිස්සු ටිකෙන් ඇයව බේර ගන්න ඕනේ. බේර ගන්න උපක්‍රමයක් තමයි මම දකින්නේ. එතන ඇය නිවැරදි කෙනෙක්. ඇය වෛශ්‍යාවක් නෙමෙයි කියන කාරණා. ඒ වගේම තමයි ඇය තමයි අපේ ජේසුතුමාට කුරුසිතේ අණ ගැහුව වෙලාවේ දෙවියන් වහන්සේට යාඥා කරන ඇය. එතකොට ඇය යාඥා කරන්නේ ප්‍රතිවෘතාව තියලා. මම දන්න විදිහට. එතකොට ප්‍රතිවෘතාව අදිෂ්ඨාන කරලා තමයි ඇය ජේසුතුමාට ජීවිතය ඉල්ලන්නේ. එතකොට අර්ථකථනය වෙනවා ඇය වෛශ්‍යාවක් නම්, ඇය ගණිකාවක් නම් අනිවාර්යෙන් ප්‍රතිවෘතාව අදිෂ්ඨාන කරන්න බෑ. ජේසුතුමා කෙරෙහි තියෙන ලෙන්ගොදුකම අදිෂ්ඨාන කරන්න බෑ. එතකොට දෙවියන් වහන්සේකට උත්තර දෙන්නේ ජේසුතුමාට පණ දීලා. ඒක අපි දන්න කතාව. මම කියන්නේ මේක වැරදි තිබුණොත් 100,000 වතාවක් සමා වෙන්න ඕනේ. මොකද මම දන්නේ නැහැ. මම දන්න විදිහට තමයි මේ කතා කරන්නේ. හොඳේ. එතකොට මේ කාරණාවේදී අපිට ඉගන්න එක දෙයක් තියෙනවා. ජේසුතුමාට යමක් හඳුනා ගැනීම ලොකු හැකියාවක් තිබුණා. ඒ වගේම එතුමාට තිබුණ තව සුවිශේෂී හැකියාවක් එතුමාට නිඳා කරපු පුද්ගලයෙක්ගේ ඇහැට මම දන්න විදිහට ඇහැට ලේ බිඳුවක් හැටෙනවා. ඒතකොට ඇහැ පේන්න පටන් ගන්නවා කියන කතාවක් හෝ එවැනි කතාවක් තියෙනවා. ඒතකොට අපි දකිනවා එතුමාගේ ලේ බිඳුව පවා වටිනවා. ඒක හරි සුවිශේෂී. ඒ වගේම තමයි එතුමාට මේ අහස පොළොවත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා. එතුමාගේ වීරිය, එතුමාගේ මෛත්‍රී සහගත ස්වභාවය, එතුමාගේ ඉවසීමේ ස්වභාවය ලෝකයේ එවකට පැවතිච්ච මිනිස්සුන් වඩා බොහොම ප්‍රකටයි. ඒ නිසා එතුමාගේ පැවතිච්ච ගුණධම් ඔබේ ජීවිතේ රාඳ ගන්න. ඒක ගැටලුවක් නැහැ. ඒක බෞද්ධද, කිතුණුද, කතෝලිකද, ඉස්ලාමීයද කියන කාරණාව වැදගත් වෙන්නේ නැහැ. යම් කිසි පුද්ගලයෙකු හොඳක් තියෙනවා නම් ඒ හොඳ දකින්න පුරුදු වෙන්න. අපේ රටේ මිනිස්සු මේ ලෝකේ මිනිස්සු හැම වෙලේම නරක මිනිහගේ නරක දකින්න උත්සාහ කරන ජන කොටසක්. ඒක හරි අභාග්‍ය සම්පන්නයි රටක දියුණුවට සහ රටක පැවැත්ම නිසා. එක වරදක් දුරුතන ඒ වරදට චෝදනා කරන උදවිය
වැරදි 100කට කවදාවත් චෝදනා කරන්නේ නැහැ. ඒතකොට වැරදි 100ක් තියෙන තැන හරි කියනවා. එක වරදක් තියෙන තැන චෝදනා කරනවා. ඒ වගේ ජන කොට්ටාසයක්. අන්නේ ජන කොට්ටාසය ආමන්ත්‍රණය කරපු ජේසුතුමා වරක කියනවා මෑට ගල ගසන්න. වරදක් නොකරපු කෙනෙක් මෑට ගල ගසන්න කියලා. මේ කතා පුවතේ මුළු ජීවිතයක් කියලා දෙනවා. මේ කතා පුවතේ ජීවිතයක් කියලා දෙනවා. ජීවිතේ වටිනාකම කියලා දෙනවා. වරද ගැන කියලා දෙනවා. වරදේ ස්වභාවය ගැන දෙනවා. වරදේ කරන්නෝ කවුරුද කියන කාරණාව කියනවා. වරද කරන්න පෙළඹෙන්නේ ඇයි කියන කාරණාව කියනවා. වරද නසන්න කාරණාව කියනවා. වරද නසන්න ඕනේ ඇයි කියන කාරණාව කියනවා. වරද නසුවාට පස්සේ ගොඩ නැගෙන දේ ගැන කියනවා. එහි තියෙන වටිනාකම ගැන කියලා දෙනවා. ඒතර මේ කතා පුවත මේ බොහොම පුංචි කතා පුවතක්. හැබැයි මුළු සමස්ත ලෝකයේ මිනිසා ගැන කියන මහා ශ්‍රේෂ්ඨ කතාවක් මේ ඇතුලේ තියෙනවා. මම හිතන්නේ මේක පිළිබඳ ලංකාවේ ඉන්න ෆාස්ටර්ස්ලා මේ පිළිබඳ දැනුවත් කිරීමක් කරයි. ඔයාලට යම් දවසක මට කියන්න තියෙන්නේ මේ ලෝකේ පහළ වෙච්ච විවිධ කාලවල විවිධ අරමුණු සහිත ශ්‍රේෂ්ඨ මිනිසුන් පහළ වෙනවා. ඒ නිසා එවැනි උතුම් ශ්‍රේෂ්ඨ මිනිසුන් කවදාවත් නිඳා කරන්න එපා. සමරන්නවා කියලා කියන්නේ බල්බයක් දාලා අර නත්තල් ගහක් හදලා එහෙම සමරනවා වෙනකොට නෙමෙයි මම කියන්නේ. ඒ දුන් ආදර්ශය පරමාදර්ශ කරගෙන ජාතියක් නැවත ගොඩනගන්නට ආදර්ශ කරගන්න. මොකද ඒකට හේතුවක් තියෙනවා. ජේසුතුමා ඉපදෙන වෙලාවේ මේ ලංකා කියන රාජ්‍යෙනු 3 දෙනෙක් ගිහිලා තිනවා. තුමා දිවසිවරු අනාවිකකරුවන් වශයෙන් හෝ දිවසිවරු වශයෙන් මට මතක හැටියට දිවසිවරු වශයෙන් 3 දෙනෙක් ගිහිලා තිනවා. 3 දෙනා ලංකාවෙන් ගියයි කියන්න මම හිතන්නේ සාක්ෂිත් තියෙනවා. ඒ පිළිබඳ හිලිදරව් නොකරන්නේ ඇයි කියන කාරණාව මම දන්නේ නැහැ. ඒ වගේම තමයි එතුමා වසර ගාණක් තිස්සේ අතුරුදන් වෙලා හිටියා කියන කාල සීමාවේ නැවුණගලා ආවා කියන කාරණාවක් සම්බන්ධයෙන් කතා පුවතක් වෙනමම තියෙනවා. බයිබලයේ තියෙන එක මම දන්නේ නැහැ. නමුත් වෙනම කතා පුවතක්. ඒතකොට නැවුණග ආව නම් අනිවාර්යෙන් ඒක ටිබෙටේ වෙන්න බෑ. ඒතර ටිබෙටේ නොවෙනවා නම් නැවුණග එනවා නම් අනිවාර්යෙන් මුහුදු සීමාව තරණය කරපු රාජ්‍යයකට තමයි ජේසුතුමා ඇවිල්ලා තියෙන්නේ. අපි මේ රාජ්‍ය කොමක්ද කියන කාරණාවත් අපි හොයන්න වෙනවා. නමුත් ඒ ඉතිහාසය අපිට වැඩක් නැහැ. අපි බලන්න ඕනේ මේ රට ගොඩනගන්න එතුමාගේ දර්ශනයෙන් ගත හැකි දෙයක් තියෙනවා නම් ගන්න කියන කාරණා. මම බොහොම පැහැදිලිව කියලා තිබ්බා පහුගිය කාලවල මේ පල්ලි වලට පන්සලට බෝම්බ පහර එල්ල වෙයි කියන කාරණා සම්බන්ධයෙන් යම් දැනුවත් කිරීමක් කරලා තිබුණා. ඒ වගේම ඉල්ලීමක් කරනවා කවුරුත් මේ දෙවියන් වහන්සේ වෙනුවෙන් සටන් කරන්න යන්න එපා. දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨ නම් දෙවියන් වහන්සේ වෙනුවෙන් අපි සටන් කළ යුතු නෙවෙයි. දෙවියන් වහන්සේට දිවස් තියෙන නිසා අනිවාර්යෙන් අපි කෙරෙහි දිවස්ලා එතුමා වහන්සේ බලාගෙන ඉන්නවා. ඒ නිසා එතුමා වහන්සේ විසින් ලෝකෙට එව්වයි කියන නබිවරු හෝ සාන්තුවරු පිළිබඳ අපිට නිශ්චිත වශයෙන් කියන්න අපිට හැකියාවක් නැහැ. මොකද අපි ඒ තරම්ට පත්‍රා නොමැති නිසා. අපි හැමෝම දෙවියන් වහන්සේගේ දරුවෝයයි ප්‍රකාශ කරන ඒ හැමෝම එකම දෙවියන් වහන්සේ වෙනුවෙන් සටන් කළ යුතු නෙවෙයි. අපි හැමෝම මිනිස්සු කියන තැනින් පටන් ගත්තා නම් අපිට කවදා දෙවියන් වහන්සේ වෙනුවෙන් සටන් ගන්න අවශ්‍ය නැහැ. ඒ වැగిරෙන්නේ එලේ කාටත් පොදුයි. හැමෝම අම්ම කෙනෙක්ගේ ඉපදිච්ච කෙනෙක් වේදනා හැමෝටම පොදුයි. කුසගින්න හැමෝටම පොදුයි. ඒ නිසා අනිවාර්යෙන්ම හැමෝම උත්සුක විය යුතුයි. ජීවන දර්ශනයක් කරගන්න හැමදේම මේ ගහකොළ මල සතා සිව්පාවද මිනිසාද වැකිද නාට්‍ය හෝ පවතින බොහෝ පවතින සංකල්පද තමන්ගේ ජීවිතයට ආදර්ශ කොටගෙන තමන්ගේ ජීවිතය ගොඩනගන්න. ඒ ආගමක්ද සංස්කෘතියක්ද කියන දේට වඩා ඒ තුල පවතින බොහෝ දේවල් තමන් මූලාශ්‍රගත කරගත්තොත් ඔබට ලස්සන ලෝකයක් තනන්න පුළුවන් වෙයි. සාමකාමී ලෝකයක් තනන්න පුළුවන් වෙයි. එතුමා අර්ථකථනය කරේ නැත්නම් ජේසුතුමා අර්ථකථනය කරේ සාමයේ කුමරා වශයෙන් ගැලවුම්කාරය වශයෙන්. ඉතින් ඒ ගැලවුම්කාරයෙක් ඉපදිලත් අපිට ගැලවෙන්න බැරි වුණා නම් අය එතනින් එහාට කතා කරන්න දෙයක් නැහැ. ඒ නිසා මේ යුගයේත් අපි ගැලවුම්කාරයෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ ගැලවුම්කාරයා අපි කතා කරනවා දියසෙන් කියලා. දියසෙන් කියන නම අපේ රට රාජ්‍යයට බැඳුනට ඇතැම් විට ජේසුතුමාගේ නැවත උප්පත්තියක් දෝ කියන ප්‍රශ්නේ මමත් ප්‍රශ්න කරා. ඒකට හේතුව තමයි යම් කලක උත්සව පවතින්න ඕන. හැබැයි උත්සව තියන්න බෑ. පල්ලියට යන්න ඕනේ, දෙවියන් වඳින්න ඕනේ. දෙවියන් වඳින්න බැරි වෙන යුගයක් එනවා. ඒ කාලේ තැන් තැන්වල මිනිස්සු මැරි වැටෙනවා. ඒ කාලයට පසුව ඒ කියන්නේ ඒ මිනි ගොඩ උඩින් නැවත විනිශ්චය පිණිස ජේසුතුමා මේ ලෝකෙට පහළ වෙනවයි කියලා යම් කතා පොතක් තියෙනවා. මට සැකයක් තියෙනවා කොරෝනා කියන කාල සීමාව අපේ ජීවිත අහිමි වෙද්දී උත්සව තියන්න ඕනුනත් උත්සව තියන්න බැරි වෙනවා. පල්ලියට යන්න ඕනුනත් පල්ලියට යන්න බැරි වෙනවා. ආගම සිහි කරන්න උනත් ආගම සිහි කරන්න බැරි වෙනවා. මිනිස්සු ලෙඩ වෙනවා, මිනිස්සු මිය දෙනවා. මිනිස්සුන්ට දැඩි කාටතර බාධක පීඩා එනවා. එවැනි කාලයක ජේසුතුමා ඉපදෙනවා කියලා කියන්නේ සමහර මේ කාලේ ජේසුතුමා ඉපදෙනවා වෙන්නත් පුළුවන් කියන කාරණාව හැමෝම මතක තියාගන්න. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ඔයාලගෙන් බොහොම ගෞරවයෙන් ඒ කවුරු ඉපදුනත් කමක් නැහැ. මොන දහමේ උගන්වුවත් කමක් නැහැ. නිසිදේ නිසි ආකාර ගන්න හැමෝම සතුටින් සාමයෙන් සමගින් සහජීවණයෙන් ජීවත් වෙන නව යුගයක් ආරම්භ කරන්න. පරයන්ගෙන් ගත යුතු කිසිවක් අපිට නැත.
ස්වදේශික වශයෙන් අපිට සියල්ල ගොඩනැගිය හැකි සමාජ වටපිටාවක් නැවත නිර්මාණය කරමින් මේ රට හුදෙක් ලෝකයේ ජයග්‍රහණම රට බවට පරිවර්තනය කරන්න අපිට විද්‍යාවද තාක්ෂණයද ආගමද සංස්කෘතියද භාෂාවද කෘෂිකර්මාන්තයද ආදී කොටගත් මේ රට නිමැවුම් සියල්ල රට තුළ පවතිනවා කියන බොහොම සතුටුදායක ආරංචි ඔබට කියමින් හැමෝටම බෞද්ධයෙක් වශයෙන් හැමෝටම දරුවන් සරණයි. ඒ වගේම හැමෝටම ප්‍රාර්ථනා කරනවා සුබ නත්තලක් වේවා කියලා.